I hope this video is recording because I'm doing in back cam. මේ මාසේ මාර්තු මාසයේ මගේ බර්ත්ඩේ මන්ත් එක. මම ඉතින් apply කරා holiday එකට. I'm in leave on my birthday. මුරා message එකක් ඒක approve වෙලා නැහැ. Hi, welcome back to my channel or welcome to my channel. ඔයාව ඉතින් ආදරෙන් පිළිගන්නවා ඔන්න මගේ YouTube නාලිකාවට අලුතෙන් නම් මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට මම මොනවද කරේ කියන එක. කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේ සැරේ මගේ බර්ත්ඩේ එක දවසට මට නිවාඩුව අප්‍රූව් වෙලා තිබ්බේ නෑ. ඒ නිසා මට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ පණිවිඩය දැනගත්ත දවසේ මගේ හිතම සනස ගන්න මෙන්න මේ විදිහට මම මගේ බ්‍රේක් එක වෙලාවේ එළියෙන් කෑම ඕඩර් කරා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුලින්ම දකින්නේ. එහෙනම් ඒ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් බලලා අද වීඩියෝ එකට යන්න. මොනවද මම මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කරේ කියලා බලන්න. මේ තියෙන බර්ත්ඩේ එකට කලින් දවසේ. ඊට කලින් දවසේ හවස මම වැඩ ඉවර වෙලා ගෙදර එද්දි මගේ වැඩ කරන තැන යාළුවෙක් මට gift එකක් දුන්නා. ඉතින් මම ඕගොල්ලන්ට මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ හම්බුණු මේ gift එක අද දවසේ පෙන්නලම මගේ බර්ත්ඩේ එකේ වෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් කලින් දවසේ මට උයන්න තිබ්බා වැඩට යන්න කලින් මම ඒකේ පොඩි ක්ලිප්ස් වගේකුත් මුලින්ම ඕගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්නවා. දැන් ඉතින් හැඩ වැඩ දාලා උයන වීඩියෝස් මගේ වීඩියෝ වල තියන්න විදිහක් නැහැ. මොකද මම එහෙම කරන්නේ නැහැ ඇත්ත ජීවිතේ. දැන් මේ දවසෙත් මම උදේ නැගිටලා මගේ සුපුරුදු දිනචර්යාව පටන් ගන්න කලින් දැඩි පිටි ගාලා උයන වීඩියෝ එකක් තමයි තියෙන්නේ මුලින්ම. අද වීඩියෝ එකේ තියෙන්නේ ඔන්න මම මඤ්ඤොක්ක හදා ගන්නවා මං ගාව ඉතුරු වෙලා තිබ්බ ෆ්‍රෝසන්. ඊට පස්සේ ඊට අමතරව අනිත් පැත්තේ ලිපේ මං හදා ගන්නවා සීනි සම්බෝල එකක්. මේ සීනි සම්බෝල එක මම හදාගත්තේ හෙට මම කිරිබත් හැදුවොත් කිරිබත් එකත් එක්ක කන්න පුළුවන් නේ කියලා හිතාගෙන. හැබැයි බලන්නකො මම මේක කිරිබත් එක්ක කනවද නැද්ද කියන එක. ඊට පස්සේ ඔන්න කුසිය ඉක්මනට ආස් කරලා මම ගියා වොෂ් එකක් දාගෙන එන්න. නාගෙන ඇවිල්ලා පොඩි මේකප් එකක් දාගත්ත වැඩට යන්න කලින්. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මගේ මේකප් එක. ඔයගලන්ට පේනවද මේකප් එකක් දාලා වගේ කියලා? නැත්තම් එහෙම පේන්නේ නැද්ද? මන් දන්නේ නැහැ. බලන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන ඉන්න මගේ මේකප් එක පේනවද නැද්ද කියලා. මේකප් එක දාගෙන ඔක්කොම ඇඳගෙන ඉවර වෙලා මම කෑවා. උයපු දේවල්. ඊට පස්සේ මම දැන් ඔයගලන්ට පෙන්නන්නේ මගේ යාළුවා මට දුන්න gift එක. මට මාරම පිස්සුවක් තියෙනවා මෙන්න මේ වගේ ටෝට් බෑග් වලට. ඉතින් මගේ යාළුවා මට දුන්නේ මේ සැරේ මෙන්න මේ අලුත්ම එඩිෂන් එක. ඒගොල්ලන්ගේ තියෙන gold color print එකත් එක්ක එන බෑග් එක. මම හරීම grateful මේ බෑග් එක මට හම්බෙන්න. මොකද මම මේක කවදාවත් සල්ලි දීලා ගන්න බෑග් එකක් නෙමෙයි. මොකද ඒ තරම් ටිකක් ගණන් මේක. ඒ වුණාට මගේ යාළුවා මේක මට අරන් දුන්නා. She was very thoughtful and thank you very much for her. And now I'm showing you යා මට හදලා දුන්න කොරියන් කුකී එක. මේ කොරියන් පිස්තාචු කුකී එක මේ දවස්වල ගොඩක් වයිරල් වෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ට්‍රෙන්ඩින් ගිහින් තියෙනවා TikTok එකේ සහ YouTube එකේ. ඉතින් එයා මට ගෙදරදී හදලා මේක ගෙනත් දුන්නා. මේක මාරම රහයි. මන් දන්නේ මම ඒක කොහොමද විස්තර කරන්න කියලා. ඒගොල්ලෝ ගෙදර පිස්තාචු බ්ලෙන්ඩ් කරලා මේ මාෂ්මෙලෝ එළියේ තියෙන එක හදලා කොහොම කරාද කියලා මට හිතා ගන්න බෑ. මාරම රසයි. Kohmari, thank you so much and I'm very grateful to have you in my life. පුංචි රිවිව් එකක් දීලා ටක් ගාලා ලෑස්ති වෙලා මට යන්න වුණා මේ දවසේ. ඊළඟට ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්නේ මගේ ඇත්තටම බර්ත්ඩේ එක දවසේ මම මොකද්ද කරේ කියන එක. බලන්නකෝ එහෙනම්. ඇත්තටම මගේ උපන්දිනේ දවසේ මම ගත කරේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මගේ උපන්දිනේ දවසට හැමදාම මාරම සීතලයි සහ හුළඟ. UK වල වෙදර් එක කවදාවත් වෙනස් වුණේ නෑ. මම මෙහාට ආවට පස්සේ හැමදාම මගේ උපන්දිනේ දවසට ওই විදිහට තමයි වෙදර් එක තිබ්බේ. ඒත් හරීම හම්බ විදිහට මේ දවසේ හොඳට ඉර පායලා තිබ්බා. මට විශ්වාස කරගන්නත් බෑ. ඉතින් ඔන්න මම දැන් උදේම නැගිටලා ඉවර වෙලා කිරිබත්වත් මොනවත් හැදුවේ නෑ. මොකද මම එළියෙන් අද උදේට කන්න තමයි යන්නේ යාළුවෙක් එක්ක. දැන් මම මේ එන්නේ මගේ කැමතිම රෙස්ටුරන්ට් එකකට. අපේ ගේ ගාව තමයි තියෙන්නේ ටිකක් දුරින්. හැබැයි ඉතින් වැඩි දුරක් නැහැ. ඒක හින්දා අපි ඩිසයිඩ් කළා මෙතනින් අද බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා කියලා. දැන් ඉතින් මගේ යාළුවයි මෙතෙන්ට ආවා. මොනවද කන්නේ කියලා සිලෙක්ට් කරන ගමන් තමයි ඉන්නේ. මේ කැෆේ එක හරිම කාම් සහ ලස්සනයි. ඊස්ටික් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒකට හරි කැමතියි.
අපි අද කැෆේ ගොඩාක් ක්‍රවුඩඩ් නෑ. හැබැයි කීප දෙනෙක් හිටියා. ඉතින් අපි අපේ ඕඩර් එක දාලා දැන් බලාගෙන ඉන්නවා ඕඩර් එක එනකම්. ඒ අතරතුර මම යාළුවට එක්ස්ප්ලেইন කරනවා මම කොච්චර ග්‍රේට්ෆුල්ද මගේ පවුලේ අය මට කොච්චර ආදරේද කියන එක. ඒ අතරතුරේදී ඔන්න අපේ ඩ්‍රින්ක්ස් ආවා මුලින්ම. මම හිතන්නේ මම ඕඩර් කරේ තිරමසු අයිස් ලාට් එකක්. යාළුවා ඕඩර් කරේ පිස්තාචියෝ අයිස් and milk something. I don't know, I don't remember what he ordered. Anyway, my one is really good. I think he didn't like his one. අපි දෙන්නම ඕඩර් කරේ එකම බ්‍රෙක්ෆාස්ට් එක. English full breakfast එකක් ඕඩර් කරේ. මෙතන ගාන මට හිතුණා පොඩ්ඩක් වැඩි කියලා, but මම ඒක ඕඩර් කරා. මේ කැෆේ එකේ තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන ඔක්කොම මීට් වර්ග හලාල් මීට් වර්ග, බේකන් and sausage එක, turkey and chicken mix එක. UK වලදී සාමාන්‍යයෙන් හරි අමාරුයි chicken, bacon සහ chicken sausage හොයාගන්න. ඉතින් මේ කැෆේ එකේ ස්පෙෂලි ඒගොල්ලෝ chicken sausage and turkey bacon දෙන හින්දා තමයි මම මෙතෙන්ට ආවේ. මගේ යාළුවා අනිත් දේවල් මොනවත් කන්නේ නැහැ. කොහොම හරි ඉතින් අපි එදා දවසේ අපේ බ්‍රන්ච් එක මේ විදිහට තමයි එන්ජොයි කරේ. මම හිතන්නේ අපි මෙතන පැය එකමාරක් විතර හිටියා. දන්නේම නැතුව දවල් වුණා. මොකද මට හවසට වැඩට යන්න තිබ්බ. මං කිව්වේ අද මම හවස් වරුව වැඩ. ඉතින් ඉක්මනට අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඉවර වෙලා මෙතනින් පිටත් වුණා. උපන්දිනේ කියන්නේ අපි කවුරුත් ගොඩාක් සතුටු වෙන දවසක් නේ. ඉතින් මගේ මේ දවසේත් මගේ සතුටට හේතු වුණු ප්‍රධානම දේ තමයි මගේ පවුලේ අය. ඇත්තටම මට ආදරේ මගේ ළඟින්ම හැමදාම හිටිය මගේ පවුලේ අය. කොච්චර ආදරේද මට කියන එක මට මේ දවසේ හොඳට තේරුණා. ඉතින් මම ඒගොල්ලෝ හැමෝටම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. මගේ ජීවිතේ මම ගත කරන හොඳ අවස්ථාවලදී වගේම නරක අවස්ථාවලදී මාත් එක්කම ඉන්නවට. මං කිව්වනේ අද හවස මම වැඩ කියලා. දැන් ඉතින් ටක් ගාලා මෙතනින් යන්න ඕන. ඊළඟට මම හිතාගෙන ඉන්නේ මේ ළඟම තියෙනවා තායි පන්සලක්. ඒ පන්සලට යන්න බස් එකේ මං හිතන්නේ පැයක් විතර තිබ්බා මට යන්න. ඉතින් අපි ඉක්මනටම කැෆේ එකකින් ආවා. පැයක විතර ගමනකින් පස්සේ තායි පන්සලට ලඟ වෙද්දිත් හොඳට ඉර පායලා මට මාරම හැපි ඒ ගැන. කලින් අවුරුද්දෙත් මම මෙතෙන්ට ආවා මගේ උපන්දිනේ දවසේ. එතකොට මේ පන්සල හදනවා. ඒ කියන්නේ රිපෙයාර් කරනවා. දැන් වෙද්දී ඔක්කොම රිපෙයාරින් වැඩ ඉවර වෙලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි ලස්සනයි. කවුරුත් පන්සලේ හිටියේ නෑ මම යද්දී. මාරම ලකී ඒ දවස. මොකද මං කැමති නෑ ගොඩාක් සෙනග ඉන්න තැන් වලට. ඉතින් මම නිදහසේ ගිහිල්ලා පන්සලේ වැඳලා ඔක්කොම දේවල් ඉවර වෙලා මෙතනින් පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ අවුරුද්දේ උපන්දිනේ දවසේ මම ගත කරේ. ඕගොල්ලෝ ඉතින් අද වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අපි අපේ ජීවිතේ හම්බෙන පොඩිම දේවල් වලින් උනත් සතුට වෙන්න ඉගෙන ගන්න ඕනි කියන එක මම UK ආවට පස්සේ තමයි හොඳටම තේරුම් ගත්තේ. ජීවිතේ අපිට සමහර අවස්ථා හම්බෙන්නේ ජීවිතේටම එක සැරයයි. ඉතින් ඒ පුංචිම අවස්ථා වුණත් Tamanට පුළුවන් විදියට සෙලිබ්‍රේට් කරන්න අපි දැනගන්න ඕන. ඉතින් මම ඒ දේ හොඳටම තේරුම් ගත්තා ආයෙත් UK ආවට පස්සේ. ඉතින් අද වැඩි කතා නැතුව මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මෙන්න මේ විදිහට තමයි 2026 අවුරුද්දේ මගේ උපන්දිනේ මම ගත කරේ. අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න අමතක කරන්න එපා කියන මතක් කිරීමත් එක්කම සමුගන්නවා ඔයගොල්ලන්ගෙන්. ආයෙත් දවසක හමු වෙමුකෝ. ඔයගොල්ලෝ හැමෝටම බයි.